අතිගෞරවනීය ශාස්ත්‍රපති පඬිත ගෝණදෙණියේ සුමනරතන නායක සාහිපාදයන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අද දින මා සමග සුබ මොහොතෙන් අකුරැස්ස ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරුන් හැටියට ඒ වගේම උපසභාපතිවරයා හැටියට පත් වුණු ඒ මන්ත්‍රී සහෝදරවරුන් සහෝදරියනි ඒ වගේම අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම ආරාධිත සම්භාවනීය අමුත්තනි මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින මේ ප්‍රදේශයේ ආදරණීය පුරවැසියන් ඒ වගේම අකුරැස්ස ප්‍රාදේශ සභාවේ ලේකම්තුමා කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා ඒ වගේම මේ අවස්ථාවට මේ මාධ්‍ය ආවරණය සැපයීම සඳහා මේ අවස්ථාවට පැමිණ සිටින මේ මාධ්‍යවේදී සහෝදරවරුන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඉතින් මම හිතන්නේ අද අකුරැස්ස පුරවරයට විශේෂම දවසක්. මේ විශේෂ දවස එළඹෙන්නට මං හිතන්නේ වසර ගානක් තිස්සේ බලාගෙන ඉඳලා කැපකිරීම කරලා මහන්සි වෙලා මේ ඓතිහාසික ජයග්‍රහණය ජාතික ජනබලවේගයට ලබා දෙන්න පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අපිත් සමග එකතු වෙලා ඡන්දය පාවිච්චි කරමින් ඒ ජයග්‍රහණයේ පෙරගමන් කරුවන් වුණු විශේෂයෙන්ම ඒ වැඩ කටයුතු කරපු අපිට ඡන්දය පාවිච්චි කරපු ඒ සියලුම දෙනාට මම අකුරැස්ස ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියටත් ඒ වගේම ජාතික ජනබලවේගයේ අපේ අරුණ දිසානායක ජනාධිපති සහෝදරයන් ඇතුළු ඒ සියලුම කැබිනට් මණ්ඩලය සමාජිකත්වය ඇතුළු සියලු දෙනාගේම ගෞරවය ප්‍රණාමය මා මේ අවස්ථාවේ සියලුම අපේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරපු සියලුම දෙනාට මේ අවස්ථාවේදී පුද කරනවා පළමුවෙන්ම. ඉතින් ඔබ දන්නවා ගිය මාසේ 14 වෙනිදා අපේ රටේ ඓතිහාසික දවසක් තිබුණා. ඒ දවස තමයි 1965 මැයි මාසයේ 14 වෙනිදා ඉතා සුළු පිරිසක් කීප දෙනෙක් එකතු වෙලා මේ රටේ ඒ ආරම්භ කරපු අද මේ මහා ජයග්‍රහණය ලැබපු ඒ ව්‍යාපාරයේ ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 60ක් සම්පූර්ණ වුණා ගිය මාසේ 14 වෙනිදාට. ඒකට ඔබ කල්පනා කරන්න පොඩ්ඩක් මම ඉස්සෙල්ලා අපි මේ தත්ත්වයට මෙතෙන්ට ආවේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕන. එහෙම නැතුව අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒක නිසා මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ ගැන. මොකද අද මේ ලබන ජයග්‍රහණය පිළිබඳව මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම බලාගෙන ඉන්න මොහොතේ අද මම මේ සභාවේ සභාපතිවරයා අපේ මන්ත්‍රී මණ්ඩලයේ උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී සහෝදරවරු අපිට මේ ලැබිලා තියෙන්නේ තනතුරු නෙමෙයි වගකීමක්. ඒක තමයි අපේ පක්ෂේ හැටි. අපිට මේ වගකීම් දෙනකොට
අවුරුදු 60 ඉක්මවා ගියපු ඉතිහාසයක් තියෙන දේශපාලන ව්‍යාපාරය තුල අපි හැදිලා වැඩිලා පෝෂණය වෙලා ඒක ජයග්‍රහණ ලබනකොට මං හිතන්නේ අද මේ ජයග්‍රහණය වෙනුවෙන් මොනතරම් අපේ රටේ පිරිසක් කිසිම බලාපොරොත්තුවක් නැතුව එහෙම නැත්නම් කිසිම වරප්‍රසාදයක් නැතුව අබමල් රේණුවක දෙයක් බලාපොරොත්තු නොවි ජීවිත වලින් 75000කට වැඩි අධික ජීවිත වලින් දහස් ගණනක් හිරගෙවල් වල දුක් විඳින්න ඒ වගේම මේ අපි අද ලබපු ජයග්‍රහණය පිටිපස්සේ මහා දැවැන්ත කැපකිරීමක් කරමින් මේ ජයග්‍රහණය යථාර්ථයක් බවට මේ රටේ පුරවැසියන් ඉදිරියේ පත් කරන්න වෙහෙසෙන අති දැවැන්ත සහෝදරයක් අපි අතර ඉන්නවා. එයාට මේ මුකුත් ලැබෙන්නේ නැහැ. ජීවිත පරිත්‍යාග කරනකොට එයාලා මේ ජයග්‍රහණය කවදා ආයේද කියලා හිතුවේ නැහැ. හිරගෙවල් වල ඉන්නකොට මේ ජයග්‍රහණය කවදා ආයේද කියලා හිතුවේ නැහැ. හැබැයි මේකේ මහා යට විශාල කාර්යභාරයක් කරමින් දැවැන්ත බලවේගයක් බවට පත් කරගන්න මේකේ තීරයේ පිටුපස්සේ ඉඳගෙන දුක් විඳින නොකා නොබී ඉන්න ඒ වගේම තමන්ගේ මුළු ජීවිතේම පක්ෂ දේශපාලනය කරගනිපු මහා සහෝදරත්වයක් අපේ පිටුපස්සේ ඉන්නවා. අද අපි සභාපතිවරයෙක් වරු හැටියට මන්ත්‍රීවරු හැටියට අපිට යම් වටිනාකමක් මේ සමාජයේ හැදිලා තියෙනවා. කවුරු කැමති සභාපතිතුමා අඳුර ගන්න, සභාපතිතුමා මගේ යාළුවා කියන්න, සභාපතිතුමාත් එක්ක ඕන දෙයක් කරගන්න, තව අපේ උපසභාපතිතුමා මන්ත්‍රීවරු එක්ක යාළුවෙන් ආශ්‍රය කරන්න හැමෝම කැමති. හැබැයි අද අපිට මේ වගකීම් දෙන්න ඒ වටිනාකම් ලබලා දෙන්න අපේ වටේ ඉඳගෙන අතිවිශාල කැපකිරීම කරන සහෝදරත්වය අද මේ මොහොතේ මේ වර්ණවත් වෙන මේ උත්සව සභාව පවා වර්ණවත් වෙනකොට මේකේ යට ඉඳපු සෙට් එක කවුරුවත් හඳුරන්නේ නැහැ, දන්නේ නැහැ, කරපු කාර්යයන් දන්නේ නැහැ. ඒක තමයි මේ දේශපාලන ව්‍යාපාරය කියලා කියන්නේ. මේ දේශපාලන ව්‍යාපාරය තුල අපි කවුරුවත් පුද්ගලික වාසි බලාගෙන දේශපාලනය කරන අය නෙවෙයි. මම මේ ටික කියන්නේ මේ කියන්න තියෙන ටිකට ඉස්සෙල්ලා. ඒක නිසා අපි ඒක හරියට තේරුම් ගන්න ඕන. මොකද අපි ඡන්ද කරන කාලේ පහුගිය දවස්වල අපිට නොයෙක් චෝදනා, අපවාද, මඩ අවලාද ඕනතරම් අපේ ගුණසෝම මහත්තයා දැන් මතක් කරා ඉස්සරහට උිට වැඩි එනවා කියලා. මම දන්නවා මේ ප්‍රාදේශ සභාවේ ඉන්න අපේ ලේකම්තුමා, කාර්ය මණ්ඩලය, ඒ නිලධාරීන් එයාලා සමග අපේ යම් කිසි විරෝධතාවයක් හදන්න යම් පිරිස් එළිය කටයුතු කරා. නමුත් අද අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අකුරැස්ස නගරය ආශ්‍රිත කරගෙන අකුරැස්ස පුරවරය මේ ප්‍රදේශයේ ඉන්න මහ ජනතාවත් එක්ක එකතු වෙලා අපිට
ලස්සන ප්‍රදේශයක් බවට පත් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම මේක කියන්න ඕන මොකද දැන් කවුරුත් හිතන් ඉන්නවා මේක මේ පරණ දේශපාලන ව්‍යාපාරයක් වගේ කියලා ගොඩක් අය හිතන් ඉන්නවා. නේ තව මාස දෙක තුනකින් මේක වැටිලා ජනාධිපතිත් නැති වෙලා කැබිනට් මණ්ඩලෙත් නැති වෙලා අපිත් නැති වෙලා යනකම් බලාගෙන ඉන්න අයට ඒකකුත් ඉන්නවා. හැබැයි මේ දේශපාලන ව්‍යාපාරය අපි පටන් ගත්තේ අරමුණක් එක්ක. ඒ අරමුණට අපි යනකොට අපිට මොනතරම් අපවාද මඩාවලාද අපේ ජීවිත දැහැගත්තත් නතර වෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. එතකොට අද රටේ ඇති වෙලා තියන්නේ ඓතිහාසික තත්ත්වයක්. වසර ගානක් තිස්සේ මේ රට අරගෙන ඉඳපු මේ රටේ යම්කිසි අර්බුදයක් එහෙම නැත්නම් යම්කිසි ව්‍යසනයක් ඇති වෙලා තියෙනවා නම් ඒවට වග කිය යුත්තෝ පහුගිය කාලේ අපේ රටේ ජනතාව විසින් පරාජයට පත් කළා. අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට තමයි බලය ලබලා දීලා තියෙන්නේ. මේක අනිත් දේශපාලන පක්ෂත් එක්ක දේශපාලන ව්‍යාපාරات එක්ක සසඳන්න පුළුවන් කමක් නැහැ. ඉතිහාසය ඉඳලා ගත්තම අපි දන්නවා මෙතන ඉන්න මේ සහෝදර සහෝදරියෝ අපි සමග වැඩ කරනකොට කවදාවත් අපෙන් යමක් බලාපොරොත්තුුනේ නැහැ. තමන්ගේ ළඟ තියෙන දේ තමන්ගේ අතේ තියෙන සතේ හරි වේදම් කරලා මේ දේශපාලන ව්‍යාපාරය උඩට ගේන්න කටයුතු කරපු අය. ඒක නිසාම අපි අර අනිකුත් දේශපාලන ව්‍යාපාරයන්ගෙන් වෙනස් අපේ අරමුණ මේ අකුරස ප්‍රාදේශ සභාව විතරක් මේ හොඳට හදලා ලස්සනට හදලා නගරේ හදලා නවත්තන ගමනක් නෙවෙයි අපේ තියෙන්නේ. අපේ රටේ සමස්ත පුරවැසියන්ටම ජාති ආගම් කුල ભેද වලින් තොර වෙලා සමානව හැටියට මේ රටේ ජීවත් වෙන දවස කවුරුත් සතුටින් ජීවත් වෙන දවස උදා කරගන්න එක තමයි අපේ අරමුණ වෙන්නේ. එතකොට මේ අරමුණට මෙහා තියෙන දේවල් තමයි මේවා. කවුරු හරි හිතන වැඩි දැන් සමන් සභාපති වුණා දැන් සමන් දිනලා තියෙන්නේ දැන් වැඩේ හරි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ සමන් බාර අරන් තියෙන්නේ වගකීමක්. අපේ පක්ෂය ඇතුලේ තියෙන මාව මෙහෙවන්න මට උපදෙස් දෙන්න මේක පිටිපස්ස ඉඳගෙන මේක නොවෙටි ඉස්සරහට අරගෙන යන්න ශක්තිය ධෛර්යය දෙන්න මහ බලවේගයක් මේක පිටිපස්සින් ඒ තමයි අපේ සහෝදරත්වය. ඉතින් ඒක නිසා කවුරුවත් හිතන්න එපා අපි අද මේ අකුරැස්ස පුරවරේ වගකීම් බාරගත්තා. ලොකු අභියෝගයක් තියෙනවා. මෙතන මම ලේකම්තුමත් එක්ක කතා කරේ අපේ රාජ්‍ය නිලධාරීන් අපි සියලුම දෙනාට රාජ්‍ය ආයතන අපි ආරාධනා කරමු. ආරාධනා කළා අපිට මෙතන ඉඳගෙන අපිට කියන්න කාරණයක් තියෙනවා මට. ඒක තමයි අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ මේ තියෙන බැඳීම් වලින් ඉවත් වෙලා මේ කටයුතු කරන්න. අපි කාටත් එක හා සමාන වගකීමක් තමයි අපි හැමෝටම පැවරිලා තියෙන්නේ. ප්‍රාදේශ සභාව හැටියට සභාවේ ප්‍රධානියා හැටියට මට ඒ වගකීම් පැවරෙනවා වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමියට ඒ වගකීම් පැවරෙනවා. ඒ වගේම මේ ආකුරස ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ගත්තන් පස්සේ ඒ හැම ආයතනයකම ඉන්න හැම කෙනෙකුටම හැම නිලධාරියෙකුටම ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මම සමහර අවස්ථාවල සමහර නිලධාරී මහත්තුරුත් එක්ක කතා කරන අවස්ථාවලදී මම මතක් කරලා දීලා තියෙනවා අපි දැන් මේ කටයුතු කරන්නේ අපි මේ වැඩ කරන්නේ අර පරණ දේශපාලන ව්‍යාපාරයක් රට පාලනය කරන අවස්ථාවක නෙවෙයි කියන කාරණේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඕනම ආයතනයක්
ඕනම රාජ්‍ය ආයතනයක් ඒ මොහොතේ තියෙන රජයේ ඒ සංවර්ධන ක්‍රියාවලිය වැඩපිළිවෙල ඒ ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන යන්න ඕන. ඒක තමයි කාර්යභාරය වෙන්නේ. අපි හැමෝටම දේශපාලන මති මතාන්තර තියෙන්න පුළුවන්. වෙනත් අදහස් තියෙන්නට පුළුවන්. හැබැයි අපේ මේ රටේ ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් මැදිහත් වෙලා ගෙනියන පාලනයක ඒ පාලනය වෙනුවෙන් මැදිහත් වෙනයි කියන කාරණේ අපි හිතේ තබා ගන්නට ඕන. ඒක නිසා මම හිතන්නේ අද අපේ අකුරැස්ස පුරවරේ අකුරැස්ස ප්‍රාදේශ සභාව පාලනය කරනකොට මට ලොකු ශක්තියක් වෙනවා මේ රාජ්‍ය ආයතන වල ඉන්න ඒ වගකිය යුතු ඒ ප්‍රධාන නිලධාරී මහතුලතුරු නිලධාරී මණ්ඩල ඒ වගේම අපිට අනුශාසනා දෙන්න අපේ නිසි මාර්ගයේ යන්න අපිට උපදෙස් දෙන්න අපේ ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා අපිට අවශ්‍ය වෙනවා. අපි දේශපාලනය කරනකොට අපි කවුරුවත් අපේ හතුර විදිහට අපි සලකලා නැහැ. දේශපාලන මතයන් තිබුණා. ඒ දේශපාලන මතයන් එක්ක වෙනත් අය අපි හතුර විදිහට සැලකුවට අපි එහෙම සලකලා නැහැ. අපි කටයුතු කරන හැම අවස්ථාවම අපි රටේ පුරවැසියෝ වෙනුවෙන් රටේ මහ ජනතාව වෙනුවෙන් වැඩ කරපු අය. අපි දන්නවා ඊ අවස් වෙනකන් දවාලේ තමයි ගැසට් නිවේදනය නිකුත් වුණේ. අකුරැස ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී ලයිස්තු වෙනල් ලයිස්තුව. ලොකු අනුබුදයක හිටිය අපේ ලේකම්තුමා මේ රැස්වීම සංවිධානය කරනකොට මේ සියලුම මන්ත්‍රීවරු 23 දෙනාටම මේ උත්සව සභාවට ආරාධනා කරන්න නම් දන්නේ කවුද පත් වෙන කවුද ඉන්නේ කියලා ලයිස්තු වෙන්නේ නැහැ. ඒ නිවේදනය ඒ ගැසට් නිවේදනය දැක්කපු ගමන්ම අපේ ලේකම්තුමා සෑම මන්ත්‍රීවරයෙක් ළඟටම ගිහිල්ලා හම්බ වෙලා ඒ විශේෂ ආරාධනාව කරා මේ උත්සව සභාවට එන්නේ. දැන් මේ උත්සව සභාවේ අපේ වේදිකාවේ ඉන්නේ ජාතික ජන බලවේගයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරු 13 දෙනා විතරයි. මමත් ඇතුළු. එතකොට අනිත් මන්ත්‍රීවරුන්ට වගකීමක් නැද්ද? ඔවුන්ට ඡන්දෙ දීපු ජනතාව වෙනුවෙන් මේ අකුරැස්ස ප්‍රදේශයේ මේ තියෙන විශේෂම වූ ආස්ථාවට සහභාගී වෙලා කටයුතු කරන අවස්ථාවක් තියෙන්න ඕන. යාළ මැදිහත් වෙන්න ඕන. මම කනගාටු වෙනවා. මොකද මේ උත්සවය සංවිධානය කරේ තනිකර ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාගේ නායකත්වයෙන් මේ උත්සවය සංවිධානය කරේ. අපිත් පොඩි සහයෝගයක් දුන්නා තමයි. මට අයිතියක් නැහැ. අර කුඩසෝම මහත්තයා කිව්වා වගේ ඉස්සරහට මට ඡන්දෙ දුන්නද අපිට ඡන්දෙ දුන්නද නැද්ද කියලා තීන්දුව తీරන අරගෙන වැඩ කරන්න. මට මේ අකුරැස්ස පුරවරේ ඉන්න හැම පුරවැසියෙක්ම මට එකයි. මට එක හා සමානයි. ඒක නිසා හැම පුරවැසියෙකුටම ඔවුන් බලාපොරොත්තු වෙන සේවය මේ සභාව තුලින් ලබා දෙනේ වගකීම මට තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපිට තියෙනවා දැන් ඉස්සරහට ලොකු වැඩ ටිකක්. අකුරැස්ස කියලා අපේ කවුද ආදේශ ලේකම්තුමිය කිව්වා වෙළඳ නගරය කියලා අකුරැස්ස මේ දකුණු පළාතේ තියෙන ප්‍රධාන වෙළඳ නගරයක් කියලා. ඔව් ඒක අපි හැමදාම දන්න දෙයක්. හැබැයි අපි මේ අකුරැස්ස වෙළඳ නගරය අදත් අපි චූටි කාලේ ඉස්කෝලේ යනකොටත් ඇවිල්ලා මෙතන බස් එකේ නගිනකොට තිබිච්ච බස් ස්ටෑන්ඩ් එක තමයි අදත් තියෙන්නේ. අද නගරේ ඇවිදිනකොට නගරේ මිනිස්සු එහෙම නැත්නම් මේ නගරයට පැමිණෙන පුරවැසියන්ගේ නොයෙකුත් චෝදනාවන් වලට ලක් වෙනවා ප්‍රාදේශීය සභාව. ඒතකොට ප්‍රාදේශීය සභාව තුල තිබිච්ච වගකීම් මම හිතන්නේ හරියාකාරව තේරුම් අරගෙන ඉතිහාසය තුල අපිට විසඳුම් හොයන්න අපි මැදිහත් වුණා නම් මම හිතන්නේ මීට වැඩිය ලස්සන නගරයක් බවට පත් වෙනවා. දැන් අපිට තියෙන ලොකු අභියෝගයක්. ඒ අභියෝගය තමයි මම හිතන්නේ වහාම කරන්න ඕන අභියෝගය මම පක්ෂෙත් එක්කත් කතා කරලා තියෙන්නේ. කඩිනමින් ආරම්භ කරන්න ඕන දේ තමයි අපි මේ අකුරැස නගරයේ තියෙන බස් නැවතුම් පොළ. අපි අලුත් එකක් හදන්න ඕන මේක.
ඒක ආයි තව අවුරුදු 4ක් ගිහිල්ලා තව කෙනෙකුට ඇවිල්ලා ඡන්ද ඉල්ලනකොට අපි බස් ස්ටෑන්ඩ් එක හදන්න ඡන්ද දෙන්න කියලා කියන තරමටපත් කරන්න මම අපේ මන්ත්‍රීවරුන් අපේ පක්ෂ සූදානම් නැහැ. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඊළඟට මේ නගරයේ තියෙන මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් ටික සපයලා නගරය පිරිසිදු නගරයක් බවට පත් කරන එකේ වගකීම අපි හැමෝටම තියෙනවා. අමාරුයි. අඩුපාඩුකම් වෙන්න පුළුවන්. මුදල් ප්‍රතිපාදන නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අපිට මේ බලවේගය පාවිච්චි කරලා හරි ඒවා ගොඩක් දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අකුරැස ප්‍රාදේශ සභාව තුල ලේකම්තුමා ප්‍රාදේශ සභාවේ නිලධාරී මහත්මීන්ගේ සේවක මණ්ඩලයේ සහයෝගය මම හිතන්නේ නෝඩුව මට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අකුරැස්ස පුරවරය ඇතුළෙම තිබෙන ඒ රාජ්‍ය ආයතනයත් එක්ක තියෙන අපේ අන්‍යෝන සම්බන්ධතාවය අපි නිතර පවත්වා යන්න ඕන. හැම රාජ්‍ය ආයතනයකට අපි ඕන වෙනවා. ඒ වගේම අපිට හැම රාජ්‍ය ආයතනයක්ම ඕන වෙනවා. ඒවයි යම්කිසි හිතමනාපකම් එහෙම නැත්නම් මේ වැඩ නිසා යම් දේවල් වුණොතින් අපිට මේ ගමන ඉස්සරහට යන්න බෑ. ඒක නිසා අවශ්‍ය සහයෝගය අපි කවුරුත් තේරුම් අරගෙන පවත්වාගෙන යන්න ඕන. ඒක තමයි සිද්ධ වෙන්න ඕන දේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම සභාවේ සභාපතිවරයා හැටියට අපේ උප සභාපතිවරයා හැටියට මන්ත්‍රී මණ්ඩලය හැටියට අපිට මේ සියලු වැඩ කරනකොට අපිට තියෙනවා නීතියක්. ඒක තමයි මේව පාලනය පනසක් තියෙනවා, නීතියක් තියෙනවා, රීතියක් තියෙනවා. ඒ නීතිය රීතිය අපි අකුරටම ඉටු කරන මිනිස්සු හැටියට තමයි කවදාද මෙතනින් බහලා යන්නේ. අපි දන්නවා මේ අකුරට ප්‍රාදේශ සභාවේ මීට පෙර පැවති පාලනයන්ට නොයෙකුත් දූෂණ චෝදනා, වංචා චෝදනා ගොඩාක් එල්ල වුණා. අපි දන්නවා පහුගිය කාලේ සමහර ඒවා තියෙනවා අපිට විසඳ ගන්න ඕන ප්‍රශ්න. ඒක නිසා අපි යාළුකමට, හිතවත්කමට, නෑකමට තීන්දුව తీරන ගන්න කෙනෙක් නෙවෙයි මම. අපිට අද මේ සභාව ඇතුලේ මේ සභාවේ ඉඳපු දේශපාලන අධිකාරියෙන් වෙච්ච දේවල් අපිට ගොඩක් පහුගිය කාලේ අපි ප්‍රාදේශ සභාවේ ලොකු අරගලයක් කරා. මේව ජනතාවගේ මුදල් මේ අකුරැස පුරවරේ බදු ගෙවන ජනතාව මේ බදු මුදල් ලෙවන්න මේ සභාවට විනාශ කරන්න නෙවෙයි. අපි සෑහෙන අරගලයක් කරා සභාව ඇතුලේ. ඔබ දන්නවා අපිට හොයන්න ගොඩක් කාරණා තියෙන. හොයනවට කැමතිද ඔයාලා? හොයනවට කැමතිද? කැමතිනේ. අපි හොයමුනේ. අපිට හොයන්න ගොඩක් දේවල් තියෙනවා. අපි දන්න මේ සභාවේ සල්ලි මම ප්‍රශ්න කරාම සභාවේ හිටපු සභාපතිවරයාගෙන් ඔහෙ කොහමයි අනුරාධපුරේ පොහොට්ටුවේ තිබිච්ච රැස්වීමට වාහනයක් අරන් යන්න මේ සභාවේ සල්ලි පාවිච්චි කරේ කියලා මගේ යකට කඩාගෙන බෑන්නේ. මගේ නායකයෙකුට යන්න පුළුවන් බැරි කමක් තියෙනවා. මං කිව්වා ඉතින් ඒ වෙලාවේ නායකයෙකුට යන්න පුළුවන් තමන්ගේ අතේ සල්ලි වලින්. හැබැයි මේ සභාවේ එක සතයක් එහෙම පාවිච්චි කරන්න බෑ. ඒක පුළුවන් ද බැරිද කියන එකත් මම හොයනවා ඉස්සරහට. ඊට වැඩිය ලොකු දේවල් ටිකක් වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඒවත් මම හොයනවා ඉස්සරහට. ඒවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා ඉස්සරහට. ඒක තමයි වෙන්න ඕන. එහෙම නැතුව මේක ඉස්සරහට යන්න බෑ. ඔයාලා දන්නවා පහුගිය මීට අවුරුදු 12කට විතර ඉස්සෙල්ලා අකුරැස්ස නවනගර සැලැස්මත් එක්ක ඉඩම් අත්පත් කර ගැනීමක් තිබුණා. ඒ වෙලාවේ අපේ චන්දන තිලකරත්න මහතර මහදිසාපතිතුමා මාත් එක්ක ලොකු වාක් ප්‍රහාරයක් අපි දෙන්න අතර ගියා. ඒ වෙලාවේ තරහට නෙවෙයි, අපේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. එතුමාගේ රාජකාරිය මම මේ නවනගර සැලැස්මට අත්පත් කරගන්න ඉඩම් හිමියාගේ පැත්තේ ඉඳගෙන මම සටනක් කරා. අදටත් මම එදා කියපු කතාවත් ඇත්ත.
අදටත් මේ මිනිස්සු වෙනුවෙන් වන්දි ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. අදට මේ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඔබ කල්පනා කරන්න දැන් අකුරැස්ස නවනගරේ බස් ස්ටෑන්ඩ් එක හදන්නේ මේ පාරෙන් මෙහා පැත්තේ. මේ පිටේ ඉන්නේ. හොඳට කල්පනා කරන්න. හැබැයි මේ මිනිස්සුගේ ප්‍රශ්න ටික විසඳලා ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න මැදිහත් වෙන්න ඕන කෙනා මේ සභාවේ ප්‍රධාන පුරවැසියා එදා කටයුතු කරේ කොහොමද? තමන්ගේ තියෙන ඉඩම් ගෑල්ලට 1 කෝටි ගාණක් ගත්තා. අර වැලියේෂන් කළා වන්දි මුදල් ගත්ත 1 කෝටි ගාණක් අර මිනිස්සු ගැන කවුරුත් දිහා බැලුවේ නැහැ. අදටත් මේ මිනිස්සු වන්දි කොමිසම් පස්සේ යනවා. දවස ගානේ දවස් ගණන් සල්ලි වියදම් කරගෙන. මං කියන්නේ මෙන්න මේ වගේ තමයි දේවල් උනේ. ඒක නිසා අපි හොයනවා 1 කෝටි ගාණක් වන්දි දෙනකොට ඒ වන්දි දෙන්න නිර්දේශ කරේ ඒක වැලියේෂන් කරේ කොහොමද මේ වන්දි ප්‍රදානය කරන කට්ටිය කටයුතු කරේ කියන එකත් අපි හොයනවා. අපි සභාවේ ඔය කතා කරනකොට වැඩක් නැහැ. මොකද ඇඟට පැන්න කඩාගෙන පැන්න සභාවේ බහුතරය වැඩි. ඒක ඉවරුණා. ඒක නිසා අපි හොයන්න ඕනේ. අද ඒ ඊටම අල්ලපු ඊටම කෙනාට වන්දි දෙන්න වැලියේෂන් කරන්න බෑ. ඒ වැලියේෂන් කරන්න නිදාරින්න. අද හැබැයි කට්ටිය ටික එකතු වෙලා මේ සභාවේ හිටපු ප්‍රධාන පුරවැසියා මොකද කරේ? තමන්ගේ ඉඩම් කෑල්ලනේ අඩු ගානේ මේ බස් ස්ටෑන්ඩ් එක හදලා පැත්තේවත් නෙවෙයි. මේ කොහේවත් තියෙන්නේ. ඒකට ගත්ත ඒක හොයන්න ඕන මුල ඉඳලා. අනිත් මිනිතුන රුපියල් 10000ක් දීලා 5000ක් දීලා සන්තෝෂමක් වගේ දීලා බේරෙන්න තමයි උත්සාහ කරේ. හැබැයි අපි ඔක්කොම හොයනවා. ඒක නිසා මේ ප්‍රාදේශ සභාවේ සතයක් හරි අයථා විදියට පරිහරණය කරලා තියෙනම් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා, හොයා බලනවා, අවස්ථාවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒක එහෙම කරන්න ඕන. එහෙම නැත්නම් මේක ඉස්සරහට යන්න බෑ. රටේ නීතියක් කියලා එකක් තියෙන්න ඕන. ඒ නීතිය කාටත් පොදු වෙන්න ඕන. ඒ නීතිය කාටත් සමාන වෙන්න ඕන. ඒක නිසා ඒ සමාන වේ නීතිය කාටත් ලබලා දෙන්න අපි කටයුතු කරනවා. මේ අකුරැස්ස ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට මමත් අපේ මන්ත්‍රී මණ්ඩලයත් මැදිහත් වෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද මම අකුරැස්ස ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට පත් වෙලා මේ පවත්වන රැස්වීමේ මම අපේ කාර්ය මණ්ඩලය අපේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් එක්කත් මම ඕක ඉස්සරහට සාකච්ඡා කරනවා. අපි සහයෝගයෙන් අපි වැඩ ටික කරගෙන යමු. අපිට ඕන වෙන මොකක්වත් නෙමෙයි. අපිට ඕන මේ රටේ අපේ ජනාධිපති සහෝදරයා රටට හඳුන්වලා තියෙනවා ජාතික ජනබලවේගයේ විදිහට වැඩපිළිවෙලක් ආණ්ඩුව වැඩපිළිවෙලක් හදලා දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙලේ ජයග්‍රාහී කොටස්කාරයෙක් හැටියට තමයි අකුරැස්ස ප්‍රාදේශ සභාව පවතින්න ඕන. යන්න ඕන ඉස්සරහට. එහෙම තමයි වෙන්න ඕන. ඒක නිසා අපි කාටවත් තියෙනවා මේක මේ අර දන්වැලක පුරුක් වගේ අපි සියලුම දෙනා එකතු වෙලා මේ අවශ්‍ය ගමන අපි ඉස්සරහට යන්න ඕන. අභියෝග රාශියක් තියෙනවා. මම දන්නවා දැන් මෙතන මේ රැස්වීම ඉවරුන ගමන් අපිට බනින්න අපිට මඩ ගහන්න අවලාද ගහන්න ඕන තරම් පිරිස් ඉන්නවා කියලා අපි දන්නවා. මම දන්නවා ඒක. මොකද දැන් අපිට ප්‍රතිවිරුද්ධ මත දරන අය කල්පනා කරන්නේ කොහොමද හෙට අනිත් මේ තව මාස 4කින් 5කින් මේක වට්ටලා එයාල බලයට එන්න. ඒක තමයි දේශපාලනය. මම කාරුණක ඉල්ලීමක් ඉල්ලනවා අපිට ප්‍රතිවිරුද්ධ මත දරන මන්ත්‍රීවරුන්ගේ. අපි අවුරුදු 4කට මේ ප්‍රාදේශ සභාවේ බලය අරන් තියෙන්නේ. අවුරුදු 4ක් අපේ වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක වෙන්නේ මේකේ. ජනතාවගේ අදහස් අරගෙන ගමට ගිහිල්ලා ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට කරන වැඩපිළිවෙල තමයි මේක අපි ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා කොහොම හරි මේක වටන්න තමන්ට කරන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ දේශපාලන කටයුතු කරන්න හිතනවනම් අවුරුදු 4ක් ගිහිල්ලා අන්න ඡන්දයක් එනවා.
ඒ ඡන්ද වේලාවට පාරට බහැලා ගමට ගිහිල්ලා කියන්න අකුරැස ප්‍රාදේශ සභාවේ සභාපති හොරා සභාපති දූෂකයා මේ සභාවෙන් වැඩක් නැහැ සභාව විනාශ කරා අපේ කාර්ය මණ්ඩල මේ සභාව විනාශ කරා අන්න ජනතාව තීරණය කරයි එදාට කරන්න ඕන මොකද්ද කියලා කරන්න ඕන මොකද්ද කියලා ඔබ දන්නව මේ රටේ මිනිස්සු පෙළ ගැහුනේ මේ රටේ මිනිස්සු මේ ජයග්‍රහණය අරගෙන දුන්නේ පහුගිය දවස්වල මේ රටේ මේ දූෂණයට නාස්තියට වංචාවට හොරකමට එරෙහි මිනිස්සු තමයි මේ බලය අපිට අරගෙන දුන්නේ. ඒක නිසා ඒ බලය ඒ ජනතාවගේ බලාපොරොත්තු ඒ සිතුම් පැතුම් පොඩි අඩුපාඩුවක් නොකර ඒවා මල්පල ගන්නවන්න අවශ්‍ය විදිහේ තීන්දුව తీරන ගන්න අපි හැමෝම සැදී පැහැදී තියෙනවා කියන කාරණේ අපි මතක් කරනවා. එසේ මතක් කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ අද තමයි අපේ නිල කාලය ආරම්භ වෙන්නේ. දැන් නිල කාලය ආරම්භ වෙනවත් එක්ක මම ඔයාලගෙන් ඉල්ලා හිටින්නේ මෙතන මේ ඉස්සරහා ඉන්න හැමෝගෙම මොකද ඔයාලා අපිට මේ වගකීම් දීලා තියෙන්නේ. වගකීමක් තියෙන්නේ මේක අපි මුකුත් බලාපොරොත්තුව අරගනිපු ඒවා නෙමෙයි. අපිට එහෙම උණක් නැහැ. අපි මේ දේශපාලනේ ගොඩාක් කැපකිරීම කරපු අය මෙතන මේ ඉන්න සහෝදරවරුත් විවිධාකාරයෙන් කැපකිරීම කරපු අය අපි මේ මෙතන ඉන්න අපේ රතුමල්ලි අපිට මතකයි මීට අවුරුදු 35කට විතර ඉස්සෙල්ලා 36කට විතර ඉස්සෙල්ලා මතක් වෙනවා ඇති අපි දැන් එකම කමිටුවේ හිටියේ 87 තමයි මම පක්ෂයට සම්බන්ධ වෙන්නේ අවුරුදු 16 දී අද රතුමල්ලි මෙතන කණුව බලන් ඉන්නවා මම සභාපති ඒක තමයි අපේ පක්ෂේ හැටි ඒ අපේ පක්ෂේ සහෝදරව අපිට සුබ වතනවා අපිට මේ ගමන යන්න ඒක තමයි වෙන්න ඕනේ ඒක නිසා ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි විශේෂයෙන්ම අපේ රාජ්‍ය ආයතන වල අපේ නිලධාරී මහත්තුරුනි අපි කවුරුත් එක්ක එකතු වෙමු. එකතු වෙන්නේ මොකක්වත් නිසා නෙමෙයි. අපේ රටේ ජයගත යුතු අභියෝග ගොඩාක් රාශියක් තියෙනවා. ඒ ජයගත යුතු අභියෝග රාශිය ජය ගන්න අපිට වෙන වෙලා කටයුතු කරන්න බෑ. අපේ වැඩපිළිවෙලත් එක්ක යන්න බැරි අය අපේ කකුලෙන් අදින්න එන්න එපා. මොකද දේශපාලන මතිමතාන්තර තියෙන්න පුළුවන්. ඒව තියාගමු. අපි දේශපාලනය කරන වෙලාවට වැඩ කරන වෙලාවට අපි කවුරුත් එකතු වෙලා වැඩ කරමු. එහෙම වුණොත් විතරයි අපිට හොඳ රටක් යහපත් සමාජයක් හදාගන්න පුළුවන් වෙන්නේ. අපේ පක්ෂයේ තේමා පාඩේ තමයි ලස්සන රටක් පොහොසත් ජීවිතයක්. මේ ලස්සන රට පොහොසත් ජීවිතය හදාගන්නකොට අපි කවුරුත් කරන කැපකිරීම හෙට දවසේ යථාර්ථයක් වෙන්නේ අපේ දරුවෝ අපේ අනාගත පරම්පරාව තමයි මේ භුක්ති විඳින් කරන්නේ. ඒක නිසා මම අවසාන වශයෙන් මේ කාරණේ මතක් කරමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ අපි කවුරුත් සහයෝගයෙන් වැඩ කරමු. අපි තනි කරන්න එපා. අපිව තනි කරන්න එපා. මොකද අපි මේ බාර අරන් දෙන වගකීම්. ඒක නිසා මේ වගකීම අපිට තනියෙන් කරන්න බෑ. අපි දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා. අපි මහා ප්‍රඥයෝ නෙමෙයි. දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා. මං ඊයේ ලේකම් මහත්තයත් එක්කත් කිව්වා. ඒක අපි ලැජ්ජ නැහැ කියන්න. මේ අද තාක්ෂණේ ගොඩාක් ඉස්සරහට ගිහලා තියෙනවා. අපිට කම්පියුටර් එක හසුරව ගන්න බෑ මට. නමුත් අපි පුරුදු වෙමු. පුරුදු වෙලා අපි යනවා ගමන. අපි මේ අවස්ථාවන් අපි මේ දේශපාලනෙත් එක්ක තමයි අපිට මේ අවස්ථාව නැති වෙලා තියෙන්නේ. නමුත් අපි හිටියා. අපි පුරුදු වෙලා අපි වැඩ කරමු. නොදන්න දේවල් දන්න කෙනකින් අහගමු. දැන් මම මෙච්චර කාලයක් කරේ දේශපාලනේ. පරිපාලනේ මේ මුකුත් මන් දන්නේ නැහැ. හැබැයි අපිට ඒ පරිපාලනය කරන විදිය අපි දන්නවා. ඒකයි මං කියන්නේ. ඒක නිසා අපි නොදන්න ගොඩාක් දේවල් තියෙනවා දන්න අයගෙන් අහගෙන දන්න අයත් එක්ක කතා කරගෙන ඒ අවශ්‍ය සියලු දේවල් අපිට අපේ පක්ෂයෙන් හැමතිස්සෙම ඒ සහයෝගය ලබා දෙනවා. ඒ නායකත්වය අපිට දෙනවා.
අපිට හැමදාම උපදෙස් දෙනවා. අපි හැමදාම අපි කහාකච්ඡා වලට කැඳවනවා. ඒ සියලු දේ කරලා අපිට මේ මඟ පෙන්වීම කරනවා. ඒක නිසා කවුරුවත් බය වෙන්න එපා. අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ ගමන යන්න ඔබ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ රාජ්‍ය නිලධාරීන් මම හිතන්නේ ගොඩාක් වැඩ කටයුතු තියාගෙන සහභාගී වෙලා ඉන්නේ මේක මෙතන තියෙන වැදගත්කම තේරුම් අරගෙන ඒක තමයි වටින්නේ. ඉතින් ඒ සියලු දෙනා මම සහයෝගය මට අපේ මන්ත්‍රී මණ්ඩලයට සහයෝගය ලබා දෙයි කියන විශ්වාසයෙන් මම නිහඬ වෙන බොහොම ස්තුතියි.